පින්වත් ඔබ හැමට පින්බර වෙසක් මංගල්‍යයක් වේවා. අපි සාකච්ඡා කරමු ඉතා කෙටියෙන් මේ වෙසක් කියන වචනයෙහි අර්ථය කුමක්ද? ඒකට අර්ථ රාශියක් ඔස්සේ වෙසක් කියන වචනේ අඳුර ගන්න පුළුවන්. එකක් තමයි ලෝකයේහි සත්ව වර්ගය අතර වෙනසක් ඇති කළ දිනය වෙසක් දිනයයි. මොනවා පිළිබඳ වෙනසක්ද? ආකල්පමය වෙනසක්. සමහර විට මිනිස්සු තුළ බුදුරජාණන් වහන්සේ පහළ වන කාල වෙනකොට කුල භේදය පිළිබඳව ආකල්පයක් පිහිටලා තිබුණා. බ්‍රාහ්මණයන්, ක්ෂත්‍රියයන්, වෛශ්‍යයන් ඉහළ කුලයේ අය, ශූද්‍රයන් පහළව කුලයේ අය කියලා. ඒ නැවත නැවතත් බෙදලා තිබුණා. ඉතින් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පහළ වෙලා දේශනා කළා වරක ආර්ය භාවයෙහි පිහිටලා ඉන්න නැත්නම් ඉහළයි කියලා සලකාගෙන ඉන්න කෙනෙක් දාස භාවයට වැටෙන්නත් පුළුවන්. අය්‍යෝ හුත්වා දාසෝ හෝති. දාසෝ හුත්වා අය්‍යෝ හෝති. අද දාසයා හෙට ආර්යෙක් වෙන්නත් පුළුවන්. අද දිලින්දා හෙට ධනවතෙක් වෙන්න පුළුවන්. ඒ නිසා මේ කුල ભેදය කියන එක කවුරක්වත් විසින් නිත්‍ය වශයෙන් පනවාගත්තු දෙයක් හැටියට නෙවෙයි, මිනිස්සු විසින් පනවාගත්තු දෙයක් හැටියටයි මම දකින්නේ. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කුල ભેදයේ මුළුමනින් ප්‍රතික්ෂේප කළ උත්තමයන් වහන්සේ නමක් හැටියට තමන් වහන්සේගේ ශාසනයට සිව්දිගින් ගලන ගංගාවෝ මහ මුහුදට වන් කල්හි එකම ලවණ රසයෙන් යුක්ත වන්නාසේ ශාසනයට ඕනෑම කුලයකින් පැමිණිච්ච කෙනෙක් සසුන්ගත වූ කල්හි ඒ හැමදෙනාම සංඝ කියන නාමයෙන් අඳුන්වන බව උදාහරණයක් වශයෙන් පෙන්වා වදාලා. ඔබ හැමදෙනාටමත් ඒ ජීවිතාවබෝධය තුළින් ලෝකය දකින්න ශක්තිය පහළ වෙන සුබ වෙසක් මංගල්‍යයක් වේවා.